අයිබෝන් ප්‍රේහිතතුනි ඔබට සුබ දවසක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහොම ආදරෙන් ගෞරවයෙන් ලෙන්ගතු මේ වෙලාවේ පිළිගන්නවා අපේ සුයාම channel එකට අපේ ආදරණීය හිතවතුන්. ඉතින් ප්‍රේහිතතුනි කතා බහ කරන්න බොහෝ දේවල් තිබෙනවා නේද? ගොඩක් දේවල් වැඩි වෙලා තියෙනවා. ගෑස් වැඩි වෙලා නේ. ගෑස් වැඩි වෙච්ච එක ලොකුවට කතා වෙනවා තමයි එළියේ. ගෑස් වැඩි වෙලා තමයි. හැබැයි ඉතින් ගෑස් වැඩි නොකර කොහොමද? ඒ ගැන නෙවෙයි අපි මේ කතා බහ කරන්න යන්නේ. ගෑස් වැඩිවීම සම්බන්ධයෙන් මගේ සත දෙක මම දාලා ඇති අපේ අනිත් channel එකේ වායාම channel එකේ පැත්තට ගිහලා බලන්න. මේ වෙලාවේ කතා කරන්න යන ප්‍රීතිතුනි මේ ડોක්ටර් හොඳහිත ගැන. කවුද මේ දොස්තර හොඳහිත? දොස්තර හොඳහිත ගැන කතා කරන්න ඉස්සෙල්ලා හිත හොඳ නැති දොස්තරලා ගැන කතා කරන්නමුකෝ නේද? ඒ කියන්නේ වෛද්‍ය වර්ජනය වැඩ වර්ජනය මේ වෙනකොට හමාර කරලා තිබෙනවා. తాවකාලිකව හමාර කරා කියලා ඕන් නිවේදනය කරලා තිබෙනවා ප්‍රියහිතවතුනි. ඒ කියන්නේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමේ GMO එක ගත්ත මේ තීන්දුව. එතකොට දැන් මොකද මේ වෙලා තියෙන්නේ? GMO එක හැමදාම සෙල්ලම් දාගෙන හිටියා නේද? තගරි දාගෙන හිටියා. අපි තමයි අයියා, අපිත් එක්ක බෑ හෙල්ලෙන්න. මොන සෞඛ්‍ය ඇමතියාවත් අපි ඉස්සරහා පදිරි තමයි ඩෝ කියලා තමයි හිටියේ. හැබැයි මේ වෙනකොට ක්‍රමයෙන් පල්ලම් බහිමින් සිටිනවා. ඉතාම හොඳ වැඩක් ඇත්ත වශයෙන්ම. මේක විශේෂයෙන්ම මේ ආණ්ඩුව කරලියට ගේන්නේ, මිනිස්සු බලයට ගේන්නේ සමහර ආයතනවල තිබිච්ච මේ විෂමතා නැති කරන්න. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ තියෙන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ තියෙන දූෂණ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ. අපි දන්නවා මේ දූෂණ කොච්චර විශාල දූෂණද කියලා. ඒ කියන්නේ ඖෂධ වංචා කොතරම් විශාලද කියලා අපි ඔබ දන්නවා. දැන් මේ වෙනකොට කෙහෙලි රඹුකැල්ලගේ නඩුව හරහා අපිට පේනවා ප්‍රියහිතවතුනි ඒ ගසා කෑම කොච්චරද කියලා. ඒ වගේම තව මාෆියාවක් ක්‍රියාත්මක වුණා. ඔය රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හරහා. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කියන්නේම GMO එක කියන්නේම තක්කඩි මාෆියාවක් ක්‍රියාත්මක වෙන තැනක්. මම ඒක බය නැතුව කියනවා. ඔය GMO එක ගැන මට අත්දැකීම් රසක් තිබෙනවා ප්‍රියහිතවතුනි. මම අවුරුදු ගණනාවක් තිස්සේ පත්‍රකාරයෙක් හැටියට ඔය GMO එකත් එක්ක ආශ්‍රය කරා කියන්නේ පෛරුපාසා නම් පැවැත්තුවා නොවේ ළඟ හන්දාවට ගිහිල්ලා අඩියක් ගහලා කාලා බීලා ඒගොල්ලොන්ගේ නිවුස් එක දැම්ම නෙමෙයි. අපි සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් ඒ පද්ධතිය මේ සියල්ල පිළිබඳව සෑහෙන කාලයක් මං ලිපි ලේඛන ලිව්වා. විශේෂම ගවේෂණ ලිපි ලිව්වා රිවිරට. එතනදී GMO එක සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරා. ඒ කාලේ GMO එක සම්බන්ධයෙන් අපේ පැහැදිලි චිත්‍රයක් තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂලාගේ කාලේ වුණත් රාජපක්ෂලාට අවශ්‍ය විදියට උමනා විදියට තමයි ඒ සියල්ල සිද්ධ වුණේ. GMO එක වැඩ කරේ මේ දේශපාලන පක්ෂයක් හැටියට. ඒක මුදු දෙයක් නෙමෙයි. නමුත් මෙන්න මෙහෙම එකක් තිබුණා. ඒ කාලේ ඕන් ඒ විදියට වැඩ කරත් හැබැයි ඔවුන්ගේ හැසිරීම යම් කිසි අර වෛද්‍යවරු කියන මට්ටමක පොඩ්ඩක් රඳව ගන්න ඒ අය උත්සාහ ගත්තා ප්‍රියහිතවතුනි. නමුත් වර්තමාන GMO එක දිහා බැලුවට පස්සේ අපිට පේනවා ඔවුන්ගේ වෘත්තීය භාවය කොහෙද තියෙන්නේ කියලා. වෘත්තීය භාවය කොහෙද තියෙන්නේ? ඊයේ සාකච්ඡාවක් තියලා මම දැක කියනවා වෛද්‍යවරුන්ගේ සංගමය අපි විද්වත් වෘත්තිකයෝ ඊළඟට වෘත්තිකයෝ අපි බුද්ධිමත් ප්‍රජාවක් හැටියට විද්වත් වෘත්තිකයෝ බුද්ධිමත් ප්‍රජාවක් හැටියට ඒ ප්‍රශ්න විසඳ ගන්න කැමතියි අපි. අපි මේ කවුද පාතාලේ විදියට ප්‍රශ්න විසඳ ගන්න කැමති නැහැ. අපි විද්වත් වෘත්තිකයෝ කියන එක උන් පළවෙනි වතාවට ලෝකෙද කියන එළියේ. හැබැයි විද්වත් වෘත්තිකයෝ කියන මේ කණ්ඩායම විද්වත් වෘත්තිකයෝ හැටියට මෙතෙක් කල හැසිරුණාද? විද්වත් වෘත්තිකයෝ කියන වචන තියෙන්නේ ඔවුන්ගේ කටේ විතරද? මතන් නලාව බෙල්ලට දාගත්තම විතරද ඔහු වෛද්‍යවරයෙක් වෙන්නේ? ඒක ගලවලා පැත්තකින් තිබ්බට පස්සේ තනිකරම අර බජාර් එකේ හන්දියේ හැන්දෑවට කසිපු ෂොට් එකක් ගාලා සරම කරට ගත්ත චණ්ඩියගේ ගානට වැඩ කරනවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ. මම කියන කාරණාව ඔබට පැහැදිලි වෙන්න මම මෙහෙම කියන්නම්කෝ.
දැන් බලන්න GMO එකේ නිලධාරීන් තියෙන රැස්වීමක් ඔවුන්ගේ මීඩියා ප්‍රෙස් එකක් අරගෙන බලන්නකෝ. ඒගොල්ලෝ කතා කරන විලාසය බලන්න, කතා කරන විදිය බලන්න. රයිට්? එතකොට ඇත්තටම මම යෝජනා කරනවා මීට පස්සේ GMO එකේ නිලධාරීන් යම් රැස්වීමක් හෝ මීඩියා ගෙන්නලා මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා නම් පුතේ කරුණා කරලා උඹලා වෙස්මුණක් හරි දාගනිලා පොඩක් hina වෙලා ඉන්න ලයින් එකේ නේද? වෘත්තිකව වැඩ කරන්නේ, විශේෂඥයෝ වැඩ කරන්නේ, විද්වතුන් වැඩ කරන්නේ ඒ අමුතු විදියකට. ඒගොල්ලෝ තමන්ගේ ත්‍රෙට් එකද තමන්ගේ හැඟීම් අතුල කොච්චර බරපතල හැඟීම් තිබුණත් ඒ හැඟීම් එළියට දාන්නේ hina වෙවි. hina වෙවි පිහින් අයින වගේ සෙට් එකක් ඔය වෘත්තිකයෝ කියන අය. හරිද? hina වෙලා තමයි කතා කරන්නේ. එළියට ඒ වෛරයද කෝපයද ඒ අරියස් එක පෙන්නන්නේ නැහැ. ඒකට දැන් ඉන්න බඩු ටික. හරිද? වාඩි වෙච්ච තැන ඉඳලා ඇරියස්. වාඩි වෙච්ච තැන ඉඳලා ඇරියස්. ඒ කියන්නේ ආණ්ඩුවත් එක පිට කරන ඇරියස් එක ඔවුන්ගේ වචනවලද, ඔවුන්ගේ මුහුණේද, ඔවුන්ගේ හැසිරීම් වලද, අභිනයන් හැම එකකම ගෑවිලා තියෙන වෛරය, ක්‍රෝධය, පලිගැනීම මේ වගේ දේවල්. ඒක අර පැහුණු වෘත්තිකයන්ගේ ස්වභාවයෙන් මේ ලාමක ටින්ටින්ල ටික ඈත් වෙලා තියෙනවා. ඒ නිසා වැඩ වර්ජනය නතර කරේ හොඳ වෙලාවට. බොලා වැඩ වර්ජනය නතර නොකර නම් මිනිස්සු ගහනවා නියතයි අනිවාර්යයි. ඒක දෙකක් නෑ. මිනිස්සු ඉවසලා අන්තිම ගැට්ටේ ඉන්නේ. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ රටේ ඒ කියන්නේ මේ නිකන් අතම ජාතික රෝහලක් ගන්නකො. ජාතික නැත්නම් සාමාන්‍ය රෝහලක් ගන්නකො. මේ රෝහලකට බෙහෙත් ගන්න යන්නේ කවුද? මේ රටේ අහිංසක මිනිස්සු. මේ රටේ අහිංසක මිනිස්සු වල බෙහෙත් ගන්න යන්නේ. මේ රටේ ජාතික ධනයෙන් තමයි දොස්තරවරයෙක් නිෂ්පාදනය කරන්නේ. දොස්තර හදන්න වියදම් කරන්නේ මේ රටේ අහිංසක මිනිස්සු බදු ගෙවනේ බදු මුදල් වලින් තමයි දොස්තර කෙනෙක් හැදෙන්නේ. තමුන්ගේ අම්මලා තාත්තලාගේ මේ මොනවාද වත්කම් වලින් වට්ටෝරු වලින් නෙමෙයි හැදෙන්නේ. මිනිස්සු බදු ගෙවලා හදන්නේ දොස්තරවරයෙක්. යම් වියදම් තියෙන්න පුළුවන්. නමුත් මහා කෑල්ල ගත්තට පස්සේ විශ්වවිද්‍යාල කාගේද විශ්වවිද්‍යාල බදු වලින් නඩත්තු වෙන්නේ. විශ්වවිද්‍යාල වලට දෙමාපියෝන්ගේ දේවල් ගෙනලා දාලා ඉගෙන ගන්න නැහැනේ. ප්‍රයිවට් තැන් වලින් ඉගෙන ගත්තා නෙමෙයිනේ. එතකොට තමන්ගේ මේ ජාතික ධනය මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් ඒ තැලෙන පොඩි වෙන මිනිස්සුන්ගේ කඳුළු වේදනාවන් තමයි මේ විශ්වවිද්‍යාල වලට දීලා තින්නේ. බදු මුදල් හැටියට. එහෙම අධ්‍යාපනය හැදෑරුවට පස්සේ ඒකේ වගකීමක් තියෙනවා වෛද්‍යවරයෙකුට. අනිත් එක දියුරුම් දෙනවා නේද? ලැජ්ජයි නේද හලෝ? දියුරුම් දෙනවා නේද මේ අර මොකද්ද කියලා නේ අපි වෘත්තියෙන් එහාට ගිහිපු දෙයක් මෙතන කරනවා කියලා. කෝ වෘත්තීය භාවය? කෝ ඒ වෘත්තියෙන් එහාට ගිහිපු මානව දයාව? මානව දයාව කෝ රෙද්ද පල්ලෙන් තමයි බේරෙන්නේ නේද? හොඳ වැඩේ. පළවෙනි වතාවට අත්‍තරව මම දොස්තර හොඳ හිත කියලා කිව්වේ නලින්ද ජයතිස්සට. නලින්ද ජයතිස්සට මේ වෙලාවේ අපේ ප්‍රණාමය හිමි වෙනවා. මොකද කිසිම වෛද්‍යවරයෙක් කිසිම සෞඛ්‍ය ඇමතිවරයෙක් ලංකාවේ හිටපු මේ තීන්දුව ගත්තේ නැහැ. මේ තීන්දුව ගත්තේ නැහැ කියන්නේ මේ අනවශ්‍ය විදියට GMO එකේ ඇඟිලි ගැහිම් හැම දෙයකටම දැන් මෙතන තියෙන්නේ පශ්චාත් සීමා වාසික පුහුණුවට වෛද්‍යවරු තෝරනකොට ඒ තෝරන ලිස්ට් එක තෝරන්න ඕන GMO එකේ අවශ්‍යතාවය අනුව ඒගොල්ලන්ට ඕන විදියට. ඒගොල්ලොන්ගේ ඉදිරි ටීම් එක හැඩ ගහන්න. එහෙම තමයි ඒගොල්ලෝ හදාගෙන හිටියේ බල කරලා. කාට හරි ට්‍රාන්ස්ෆර් එකක් දෙනවා නම් ඒ ට්‍රාන්ස්ෆර් බෝඩ් එකේ මේගොල්ලෝ ඉන්න ඕන. දැන් හැබැයි මේ බෝඩ් එකේ ඉන්නව GMO එකේ අවුරුදු 10 15 එක තැන läගගෙන නේද? ඒගොල්ලන්ගේ බලය තහවුරු කරගෙන මේක තනිකර මොනෝපෝලි එකක්. තනිකර ඒකාධිපති වියරුවක් මේකස්සේ තියෙනවා. එනිසා මේවා අයින් කරන්න ඕනේ. නිසා දොස්තර හොඳ හිත. thank you very much. මේ විදියට යන්න ඕන. මං කියන්නේ මෙහෙම වෛද්‍ය වෘත්තිකයෝ කියන අය මේ සමස්තය මේක ගන්න එපා. සාමාන්‍යයෙන් වෛද්‍ය වෘත්තිකයන් කිව්වට පස්සේ තමන්ගේ වෘත්තීය ගරුත්වය රැකගෙන ඒ වගේම වෛද්‍යවරයා කියන භූමිකාවේ ගෞරවය රැකගෙන ඒ සියල්ලත් එක්ක සමාජ ගෞරවය රැකගත්ත ඒ නියම වෛද්‍යවරු හැටියට පෙනී ඉන්න ඒ භූමිකාව හරියට කරන වෛද්‍යවරු ඉන්නවා. ඒ අයට නෙමෙයි මේ කියන්නේ. ඒ අයට නෙමෙයි මේ කියන්නේ. මේ GMO එකේ පටු වැඩපිළිවෙල එක්ක
සමස්ත වෛද්‍ය ප්‍රජාවම බැනුම් අහනවනේ. මිනිස්සු දන්නේ නැහනේ GMO එක මොකක්ද? ගොඩක් මිනිස්සු දන්නේ නැහනේ. මිනිස්සු කියන්නේ දොස්තරලා නැහැ උන්ට හෙට ගහන්න ඕන කියලා. එතකොට දොස්තරලා නැහැ කිව්වම ඒකෙන් සමස්ත දොස්තර ප්‍රජාවම ඒ ප්‍රජාව ගැනම කියවෙනවා. GMO එකේ උන්ට හෙන ගහන්නේ කියලා කියන්නේ නැහනේ මිනිස්සු. මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම තේරුමක් නැහැ. ඒ නිසා GMO එක මේ සාමාන්‍ය වෛද්‍ය ප්‍රජාවම සියලු වෛද්‍ය ප්‍රජාවට මිනිසුන්ගේ දේශය වෛරය ක්‍රෝධයට එල්ල වෙන තැනට මේ තල්ලු කිරීම සම්බන්ධයෙන් මේ නුත් ඒගොල්ලෝ වගකීම ගන්න ඕන. නිසා GMO එක වෘත්තීය ඒ කියන්නේ ඕනෑම වෘත්තියක ඒ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එවැනි එකක් තියෙන්න ඕනේ. ආයතන තියෙන්න ඕනේ. ඒවා නඩත්තු වෙන්න ඕනේ. ඒක තර්කයක් නෑ. නමුත් ඒක එහෙම වුණා කියලා අනවශ්‍ය විදියට සියලු දේම එහෙම පෙරලන්න අනිත් පැත්ත මේ පැත්ත පෙරලා තමන්ගේ ආධිපත්‍යය ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. අනිත් දැන් ඔයාලගේ වචන පිළිගන්නේ නැහනේ. හරිද? ඒ කියන්නේ දැන් මෙතන බිල්ලට තියාගන්න හැදුවේ කවුද? දැන් අනිත් වෙලාවට ස්ට්‍රයික් එකක් කරද්දී මේගොල්ලෝ බිල්ලට තියාගන්නවර අහිංසක අසරණ මිනිස්සු. රෝගීන් බිල්ලට තියාගෙන ඒ මිනිස්සු කොක්කේ ගහලා මේ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න තමයි මේගොල්ලෝ වැඩ කටයුතු කරන්නේ වෙනදා. දැන් මේ වෙලාවේ දැන් මේ බිල්ලට ගත්තේ කවුද? මේ වෙලාවේ බිල්ලට ගත්තේ අර සීමාවාසික වෛද්‍යවරු. අවුරුදු 4ක් 5ක් විශ්වවිද්‍යාලයේ කට්ට කාලා ඉගෙනගෙන ඊළඟට ඔවුන් හීනමවනවා රජයේ වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න. අන්න ඒ අවස්ථාව පාවිච්චි කරලා මේ අය තමන්ගේ ආධිපත්‍ය තහවුරු කරගන්න ආණ්ඩුවට බලපෑම් කරන්න තමයි මේ වෙලාවේ උත්සාහ කරේ. ආණ්ඩුව නිවැරදි තැනක හිටියා. දැන් ඒ සීමාවාසික ට්‍රේනින් එකේ හිටපු අය ප්‍රමාණය 453ක්. ඒකෙන් අයදුම් කරලා තියෙනවා 435ක් මේ වෙනකොට. නේද? එතකොට යම් සුළු පිරිසක් අතහැරලා තිබෙනවා. සෝරි. ඒක කරන්න දෙයක් නැහැ. සමහරට එවැනි තත්ත්වයන් වෙනවා. සමහර මේක දාලා යනවා පිටරට යනවා. ඊට පස්සේ සමහර අය අතරම ආණ්ඩුවට එන්නේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අතිශය සාතිශය බහුතරය 96කට එහා ගිහපු බහුතරයක් මේ GMO එකේ මේ තක්කඩිකමට එරෙහිව පිටුපාලා වැඩ කරලා තියෙනවා. හරි. ඒ නිසා මම අහන්නේ නැහැ GMO එක තමන්ගේ අය දැන් GMO එකේ වචනය GMO එකේ අදහස මතය තමන්ගේ මිනිස්සු අහන්නෙත් නැහැනේ. ජනතාවත් ප්‍රතික්ෂේප කරලානේ ඉන්නේ. හරිද? ඒ නිසා තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ හිටියොත් හොඳයි. හරිද? එතකොට වෘත්තීය අයිතිවාසිකම් ඒක තහවුරු වෙන්න ඕන. දැන් සාමාන්‍ය ආණ්ඩුව මේ දුෂ්කර පළාත්වල ගියාට පස්සේ වෛද්‍යවරුන්ට ඉන්න තැන හදලා දීලා ඊට පස්සේ ඒකට පහසුකම් ටික හදලා දීලා දොරක් නේද හරියට ඒගොල්ලොන්ට ඉන්න තැන පොඩි පහසුකම් ටික හදලා දෙන්න ඕනේ. ඒක ආණ්ඩුව වගකීම. ඒගොල්ලන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්න පුළුවන් යම් පියවර ගන්න ඕන. ඒවා වෙනම දෙයක්. ඒවා සාකච්ඡා මේසෙක විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න මහත්තුරුනේ. ඒකයි වැදගත් වෘත්තිකයෝ සාමාන්‍ය පොඩි දේවල් වලට නිකන් අර මොකද අර ගබේ චණ්ඩිය වගේ මංසලක රෙද්ද කරට අරගෙන ඉන්නේ නැහැ. ඒක පහත් ගතිය ඒක. නේ GMO එක මේ වෙලාවේ පෙන්නන්නේ ඒගොල්ලොන්ගේ පහත් හැසිරීම. ඒක වෛද්‍යවරයෙකුට තරම් වෛද්‍යවරුන්ට තරම් සුදුසු නැහැ. රයිට්? ඒක බොහොම පැහැදිලි. ඒ නිසා දැන් මේ වෙලාවේ ඇත්තටම අපිට කියන්න තියෙන්නේ මේ වෙලාවේ රට තියෙන්නේ ඕනම හරකෙකුට තේරෙනවා මේ ස්ට්‍රයික් කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. ලෝකේ යුද්ධයක් තියෙනවා නේද? ඒ ලෝකේ යුද්ධේ අපිට ඍජුවම බලපාලා තියෙනවා. ඊළඟට ඒ ඍජුවම කොච්චර බලපාලා තියෙනවද කියනවනම් මේනකොට ඔබ අප දන්නවා ඒ කාරණා රටට බලපාන විදිය, ආර්ථිකයට බලපාන විදිය, මිනිසුන්ගේ ජන ජීවිතයට බලපාන විදිය. සාමාන්‍ය තත්ත්වයක නෙමෙයි රට තියෙන්නේ. අපේ රටේ යුද්ධයක් නැති වුණත් ඒ ඈත කොනක ක්‍රියාත්මක වෙන යුද්ධයේ ඍජු ගොදුරු බවට අපේ රටවල් පත් වෙලා තිබෙනවා. එවැනි තැනක තියෙද්දි සුළි ගුණාටුවක් ඇවිල්ලා විනාශ වෙච්ච රටේ අන්තම් උස්ම ගන්නකොට යුද්ධයක් වෙනවා. මේ සියල්ල කඩා වැටලා තියෙන්නේ. යන්තම් අලෝකන දුවන්නේ. එහෙම වෙලාවක වෛද්‍යවරු කියලා උගත්යයි සම්මත මේ සමාජයේ මිනිස්සු හැසිරෙන්න ඕන මෙහෙම නෙමෙයිනේ. මීට වඩා වෙනස් විදියකටනේ. ඒ නිසා අපි මතක් කළ දෙන්න කැමතියි. ඔබලා හැසිරෙන්න වෘත්තිකය විදියට, තක්කඩි විදියට හැසිරෙන්න එපා. ත්‍රිවිල් මීට හොඳයිනේ දැන් අර මම දැක පහුගිය දවස්වල
ඔය දැල් අදින දීවරයන්ගේ උද්ඝෝෂණයක් තිබුණානේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පල්ලෙහාර කොට්ටම් බගස්සයට. ඉතින් ඒ මිනිස්සු ඔයිට වැඩි ලස්සනට හැසිරුණානේ. ඔයිට වැඩි හොඳට කතා කරානේ. අපිට මේ මිනිස්සුගේ එවැනි කතා බහ බලාපොරොත්තු වෙන්නේ නේ මොකක් හරි. ඒ අය මට්ටම ගත්තට පස්සේ අපිට දේවල් හිතා ගන්න පුළුවන්. නමුත් වෛද්‍යවරුන්ගෙන් එවැනි තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෛද්‍යවරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ උසස් හැසිරීම. පිළිගත් හැසිරීම. වැදගත් හැසිරීම. ඉතින් ඒ තත්ත්වයන් ප්‍රදර්ශනය කරන්නේ කියලා අපි ඉල්ලා සිටිනවා. මේ GMO එකෙන් අපි ඉල්ලන්නේ GMO එකේ නිලධාරීන් හැසිරෙන්න අර සමස්ත වෛද්‍යවරුන්ගේ ගෞරවය ආරක්ෂා වෙන විදියට. ඔයාලා ගමේ චණ්ඩි හැටියට, තක්කඩියෝ හැටියට, නිකන් අර කයිකාරයෝ චණ්ඩි හැටියට ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලලා මේ වැඩේ කොට දාන්න බෑ. එහෙම ඔයාලා ඒ විදියට ඉන්නකොට එහෙම ඉඳගෙන කොහොමද ඔයාලා ජනාධිපතිවරයාට සාකච්ඡාවකට ආමන්ත්‍රණය කරන්නේ? රටේ ජනාධිපතිවරයාට ඔයාලා කතා කරන්නේ නිකන් චණ්ඩි වගේනේ. නේ කොහෙද එතන වැදගත්කමක් තියෙන්නේ? ඒ නිසා ඉස්සෙල්ලාම ඔයාලා ඉස්සෙල්ලා හැදෙන්න. වැදගත් වෙන්න. එහෙම වැදගත් වෙලා වෘත්තීය ගරුත්වය රකින්න මහත්තුරු බවට පත් වුණාට පස්සේ මම හිතන්නේ ප්‍රශ්න ගොඩක් විසඳෙයි. හරිද? මොකද GMO එකේ චණ්ඩි බලාපොරොත්තු වෙන්නේ නෑ මිනිස්සු. GMO එකේ බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ තැනක මිනිස්සු හිතනවා වැදගත් දොස්තර මහත්තුරු ඉඳී කියලා නේද? අර වරහන් ඇතුලේ කොන් කියලා දාගත්තොත් වැඩේ කෙලවිලා යනවා. ඉතින් ප්‍රීහිතතුනි ඔන්න ඔය වගේ කතන්දරයක් තමයි මට මේ වෙලාවේ ඔයාලත් එක්ක කතා බහ කරන්න උවමනා වුණේ. එහෙනම් දැන්ට නතර වෙන්න ගිහින් යන ගමන් අපේ channel එකත් subscribe කරගෙන යන්න. එහෙනම් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.